සුබදවසක් යාළුවනේ මේ තව පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා මේකේ මේ cruise control එක වැඩ කරන විදිය මම දැනන් හිටියේ නෑ මම පොත බලලා තමයි මේක බැලුවේ මෙතන තියෙනවානේ දැන් cruise control බටන් එක තියෙනවා මේ යට තියෙන්නේ ඒක ඔන් කරාම මෙතනින් කොළ පාටට පෙන්නනවා cruise control එක ඔන් වුණයි කියලා නමුත් දැන් මේකේ අත කකුල ගත්තොත් පැඩල් එකෙන් මේ ඇක්සලරේටර් එකෙන් මේ ඒක මොකොත් වෙන්නේ නැහැ. ඒ cruise control එක හරියට ඔන් වෙන්න මෙතන තියෙන මේ මයිනස් බටන් එක ඔබන්න ඕනේ. ඒක එකපාරක් පුෂ් කරාම මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ 63 කියලා තියෙන්නේ අපිට ඒ ගාන වැඩි කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන මේ රෙස් ප්ලස් මාක් එකෙන් අපිට ඒ ගාන වැඩි කරගන්න පුළුවන්. ඒතර මේක ඔය දැන් මම මුකුත් මේව කරන්නේ නැහැ ඇක්සලරේට් කරන්නේ නැහැ මෙතනින් තමයි මම ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ එතකොට අපිට ඒ ගානටම තියාගෙන යන්න පුළුවන් මේකේ මේ පොඩි කඳු නගිනකොට පල්ලයට යනකොට වගේ පොඩි වෙනස්කම් වෙනවා නමුත් ඒක ආයි ඒ ගානටම එනවා අපි දැන් ඒක වැඩි කරගමු අපි දාමු බලමු දැන් 76 තියෙන්නේ 79 80 හරි 80 වෙනකන් දැන් දාලා තියෙන මේක cruise control එක on කරගන්න පුළුවන් 30ට කිලෝමීටර්ස් per hour 30ට වඩා වැඩි ඕනම අගයකදී cruise control එක on කරගන්න පුළුවන් දැන් හිතන්නකෝ අපිට මේ පොඩ්ඩක් බ්‍රේක් ගහන්න ඕනයි කියලා බ්‍රේක් ගැව්වාම මේකේ වේගය අඩු වෙනවා දැන් 75ට අඩු වෙලා තියෙන්නේ මේ අර මෙමරයිස්ඩ් එකට 81 කියලා පෙන්නනවා ඊට පස්සේ අපි ආයි මේකේ ප්ලස් මාක් එක එබුවාම ආයි මේක 81 වෙනකම් වැඩි වෙලා යනවා අර අඩු වුණාට මේ cruise control එකේ තියෙනකොට අපි හිතමු දැන් මේක අපි කාවරි ඕවර්ටේක් කරන්න යනවායි කියලා එතකොට අපි ඇක්සලරේට් කරලා අපි 80ට වඩා ගියොත් අපි හිතමු 85ට ඇවිල්ලා තියෙනවා අපි ආයි ඇක්සලරේටරෙන් අත ගත්තාම යා හිමීට අඩු කරගන්නවා ආයි 81 තමයි මේක මෙමරයිස් වෙලා තියෙන 80 වෙනකම් මෙයා අඩු කරගන්නවා ඒකට ඔය වගේ තමයි යන්නේ දැන් මේකෙන් අපි අයින් වෙන්න ඕන නම් මෙතන කැන්සල් කියලා බටන් එක ඔබන්න පුළුවන් එතකොට cruise control එකෙන් අයින් වෙනවා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ මේ ඩෑෂ්බෝඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ වෙන කලර් එකකට දැන් මේක අපි කැන්සල් කරොත් පේනවානේ අර විදියට මේකෙන් අයින් වෙලා තියෙන්නේ. නමුත් තාම cruise control එක on එකේ තියෙන්නේ. දැන් අපිට මේක ඇක්සලරේට් කරලා අඩු වැඩි කරගන්න පුළුවන්. අපි මේක ආයි ප්ලස් බටන් එකේ බොත් එයා ආයි ඔටෝමැටිකලි cruise control එක on කරගන්නවා. මේ cruise control එකෙන් අයින්ම වෙන්න ඕන නම් මෙතනින් කැන්සල් කරලා මේ යට තියෙන බටන් එකෙන් ආයි off කියලා ඔබන්න ඕන. එතකොට මෙතන අර කොළ පාට අයිකන් එක නැති වෙනවා. ඒ cruise control එකෙන් මුත් අයින් වෙනවා. දැන් සම්පූර්ණයෙන්ම අපේ අතේ තමයි ආයි පාලනය තියෙන්නේ. ඔන්න ඕක තමයි cruise control එක දාගන්න විදිය. right යාළුවනේ එහෙනම් අපි හම්බෙමු. ජය වේවා.